හිස කෙස් ගැලවී යාම, අකලට කෙස් සුදු වීම, කෙස් අග පැලීම වැනි නොයෙකුත් පීඩාකාරී තත්ත්වයන්ගෙන් ඔබ පීඩාවට පත්වෙන්නේ නැති. මේ සඳහා විසඳුම් විදිහට ඔබ වෙළඳපොලේ පවතින නොයෙකුත් දේවල් භාවිතා කරන්න ඇති. නමුත් ඒවාගෙනුත් ඔබට කිසි ප්‍රතිඵලයක් ලැබුණේ නැත්ද? එහෙනම් මෙන්න මේ දේ අනුගමනය කරන්න. ඔබේ නිවසේ තිබෙන පුංචි අමුද්‍රව්‍ය කිහිපයකින් කිසිදු මුදලක් වැය නොකර ඔබට 100% සාර්ථක ප්‍රතිඵල මේන් අත් කරගන්න පුළුවන්. 100% ස්වභාවික සත්කාරයක් වන මේන් කෙස් ගහට කිසිදු හානියක් නොකර දීර්ඝකාලීන නිරෝගී භාවයක් රඳව ගන්න පුළුවන්. අපි දැන් බලමු මේ ස්වභාවික සත්කාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියලා. මම දැන් අමුද්‍රව්‍ය කිහිපයක් කියනවා. මේ හොඳින් මතක තබා ගන්න. පළවෙනි එක සුදු පොල් තෙල්. දෙවෙනි එක රතු ලුණු. මේකෙදි වඩා සැලකිලිමත් වෙන්න ඕන ඔබ බී ලුණු වලට වඩා රතු ලුණු වල විශේෂිත ගුණාංග කිහිපයක් තියෙනවා. එම නිසා මේකට රතු ලුණු භාවිතය ඉතාමත් වැදගත්. තුන්වෙනි එක උළුහාල්. 4 කරපිංචා. ඔබ පළමුව කරන්න ඕන පිරිසිදු මැටි මාර්ජනයක් ලිපේ තබා ගන්න. එයට සුදු පොල් තෙල් දමා හොඳින් රත් කර ගන්න. මේ සුදු පොල් තෙල් රත් වෙන විට ඉන්පසුව රතු ලුණු මේට එකතු කරන්න. රතු ලුණු එකතු කිරීමෙන් පසුව උළුහාල් හා කරපිංචා එකතු කරන්න. දැන් මේ සියල්ලම හොඳින් රත් කරන්න. මද වේලාවක් යන විට ඔබට දැක ගන්න පුළුවන් මේ අමුද්‍රව්‍ය නිසා සුදු පොල් තෙල් වල පැහැ වෙනස් වී තිබෙනවා. දැන් මෙය ලිපෙන් හිමින් සීරුවේ බා ගන්න. පසුව මේ නිවෙන්නට ඉඩ හරින්න. දැන් මේ තෙල් ටික ඔයා පිරිසිදු භාජනයකට එකතු කරගන්න. ඔබ ස්නානයට පෙර සතියට දෙවතාවක් මෙය අනිවාර්යෙන්ම භාවිතා කරන්න. මතක තබා ගන්න ඔබ මේ භාවිතා කරද්දී කෙස් ගහේ මුල සිට අග දක්වාම මෙය හොඳින් ආලේපනය කරන්න. පසුව විනාඩි 10ක් පමණ ඔබේ හිස හොඳින් පිරිමදින්න. එහෙම නැත්නම් හොඳින් සම්බාහනය කරන්න. පසුව පැයක් පමණ ඉඳලා ඔයා හොඳින් ස්නානය කරන්න. මේක සතියට දෙවතාවක් කරලා බලන්න. මාසයක් වගේ කෙටි කාලයකින් ඔබට පුළුවන් නිරෝගී කෙස් කලමකට හිමිකම් කියන්න. මේ ක්‍රමය මගින් ඔබගේ හිස කෙස් සම්බන්ධ සියලු ගැටලු වලට විසඳුම් මේන් ඔබට ලැබේවි. ඉතින් අදම මේක කරලා බලන්න. ඔබට ලැබූ ප්‍රතිඵලය පහලින් කමෙන්ට් කරා යන්න. අපි නැවත හමු වෙමු තවත් වීඩියෝ එකකින්. එතකන් ඔබට සුබ දවසක්.